බහුතරයේ නොමැති පළාත් පාලන ආයතන පිහිටුවීම සඳහා පවත්වන ඡන්ද විමසීමේදී පක්ෂය ලබා දෙන උපදෙස්වලට විරුද්ධව කටයුතු කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ පවත්වන බව දන්වා සියලු පළාත් පාලන මන්ත්‍රීවරුන්ට ලිපි යැවීමට සමගි ජනබලවේගය තීන්දුව කර ඇත. බහුතරයේ නොමැති ආයතනවල ප්‍රධානීන් පත්කර ගැනීම සඳහා පවත්වන ඡන්ද විමසීම විවෘත ඡන්දයක්ද එසේ නොමැතිනම් රහස් ඡන්දයක්දයි පළමුව සියලු මන්ත්‍රීවරුන් අතෝසවා ප්‍රකාශ කළ යුතු අතර එහිදී සමගි ජනබලවේගයේ තීන්දුව කර ඇත්තේ විවෘත ඡන්ද විමසීමක් පැවැත්විය යුතු බවටය. රජයේ රහස් ඡන්දයක් ඉල්ලා සිටින අතර රහස් ඡන්ද විමසීමකදී වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ සහාය ලබා ගැනීමට රජය අදහස් කර ඇත. මේ නිසා තම පක්ෂයේ මන්ත්‍රීවරුන් විවෘත ඡන්ද විමසීමක් ඉල්ලා සිටීමට සමගි ජනබලවේගය නියම කර තිබේ. ඒ සමගම පක්ෂයේ නම් කරන සභාපතිය හෝ පුරපති අපේක්ෂකයාට සහාය ලබා දිය යුතු බවටද සමගි ජනබලවේගයේ තේරිපත් වූ සියලු මන්ත්‍රීවරුන්ට ලිපි මගින් උපදෙස් දී ඇති අතර එම නියෝග කඩ කරන සියලු මන්ත්‍රීවරුන්ට විනය පරීක්ෂණ පවත්වන බවද දැනුම් දී ඇත.